කලයන් නැතු ඉන්නකො වෙන මම මේ කියවන්නේ ඔයා ලියපු එකනේ ආයෙ මොනවද මේක බලන්න තියෙන්නේ මම මේ බැලුවේ ඕක ඔයාට කියවන්න මෙච්චරලා යන්නේ මොකද කියලා අපිට සකස් කඩේ කියවන වෙලාව යනවනේ අනේ ඔයාට ඔය පේලි 4 5 කියවන්න මේක කියවන්න තිබුණා මේක අතින් ලියවන කොහා මේක ලියලා තියෙන කකුලෙන්ද කොහෙද විද්වත් ප්‍රබුද්ධ සම්භාව්‍ය අකුරු කියවන්න ඒ වගේ ඇහැක් තියෙන්න ඕනේ කියනවනේ. මෙන්න මෙයාට දෙන්න මං කියවන්න. අයියනේ. ඔයා කසාදේ නැස් දෙකවත් පේන්නේ නැති කාලෙකනේ. මගේ ඇස් ඩිංගක් පේන්නේ නැති වුණාට ඕගොල්ලෝ වගේ ඩයි කුප්පි වලින් තිරියන් වෙන කට්ටිය නෙවෙයි අපි. ඇත්ත නේනම් අනේ මේක මටත් කියව ගන්න බෑනේ. එතකොට ඔක බෙනට් නෙමෙයිද ලිව්වේ? ලිව්වේ නම් මං තමයි යන්නේ. වැඩේ හරියට කරගන්න බැරි වුණේ අපේ අක්කා ඉරිසියාවෙන් පුපුරපු හින්දා. ඔයාට කියන්න අපර්ණා ඕගොල්ලෝ මට මගුලක් හොයනවායි කියලා කියපු වෙලාවෙ ඉඳන් අපේ අක්කා ඉරිසියාවෙන් දපනේ වැටලා වෙවුලනවා. ඒ මොකටද? වෙන මොකටද ඉතින්? මට හරියයි කියලා බයට. ඇත්තටම මේ කෙහෙල් මල කියවන්නම බෑනේ අනේ. හරි. දැන් හරි. ඔන්න අහගන්න. උඩ රට බොදු ගොවි 37 උසාඩි 6යි. Tamanගේම ව්‍යාපාර හිමි කඩවසම් ගුණවත් හැටි දැඩි. මලවුන්ට දෑවැදි හිමි. මලවුන්ට නෙවෙයි යන්නේ මල නුවන්ට දෑවැදි හිමි බිරිඳක් අක්කා සොයයි. වයසින් හෝ රුවින් ප්‍රශ්නයක් නැත. ඔක චුට්ට කාපෝ කියන්න. හාවුන්ට වගේ කන්තිබ්බට මොකද මේකත් බීරි මල හොන්තුවක්. උඩ රට බොදු ගොවි 37 උසාඩි 6යි. Tamanගේම ව්‍යාපාර හිමි කඩවසම් ගුණවත් හැටි දැඩි. මලනුවන්ට දෑවැදි හිමි බිරිඳක් අක්කා සොයයි. වයසින් හෝ රුවින් ප්‍රශ්නයක් නැත. මේ වාට දාන ඇඩ් එකද? ඔව්. එතකොට මේ උසාඩි අයයි වයස 37යි කියලා දාලා තියෙන්නේ. ඇඩ් දාද්දි එහෙම තමයි යන්නේ. දැන් ඔය ඉඩම් වල දැන්වීම් දාද්දි ප්‍රධාන පාරට පෙනේ කියලා කිව්වට ඒ ඉඩමේ පොල් ගහට නැග්ගත් පාර පේන්නේ. ඔයාට කියන්න අපර්ණා මේන් රෝඩ් එක ළඟ කියලා කිව්වට ඉටිපන්දම් පැකට් දෙක දුරයි ඉඩමට. ඒ උනාට ඇඩ් එකේ දාන්නේ ප්‍රධාන පාරට නුදුරේ කියලා. ඕනේ මම බය වෙච්ච තරමක්.
මට පේන්නේ ඒ ගෑනුලම මං ගැන හිතාගෙන ඉන්නවද කොහෙද? ඒ උනාට අනිත් දෑවැද්දක් නැතුව ඕවා කරගන්න බෑනේ.